අභ්‍යවකාශයට පිටතින් තියෙන කවදාවත් අපිට දකින්න බැරි දෙයක් නොදැනුවත්වම අපිව පාලනය කරනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවා. ඔයා විශ්වාස කරත් නැතත් ඇත්ත තමයි ඒක. ඉතින් ගවේෂකයන් අපි අද මේ කතා කරන්න යන්නේ හැමෝම හොයන ඒත් කවුරුත් හරියටම නොදන්න මොකක්ද මේ ඩාර්ක් මැටර් කියන්නේ කියලා. ඉතින් ඔයාලට මේ ගැන හරියටම දැනගන්න නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න වෙනවා. මේ කතාව පටන් ගන්නේ 1933 ස්විස් ජාතික ෆ්‍රිට්ස් සුකී කියන විද්‍යාඥයා කොමා ක්ලස්ටර් කියන ගැලැක්සි පොකුර අධ්‍යයනය කර ඉන්නකොට. ඉතින් මෙයාට මෙතෙන්දි දකින්න පුළුවන් වෙනවා මේ ගැලැක්සි පොකුර හිතා ගන්නවත් බැරි තරම් වේගෙන් කැරකෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් දන්නවා වස්තුවක් ලක්ෂයක් වටා භ්‍රමණය වෙනකොට කේන්ද්‍ර අපසාරී බලයක් ඇති වෙනවා කියලා. ඉතින් අපිට මේක හඳුන්වන්න පුළුවන් mv වර්ගයේ බෙදීම r කියලා. මේකේ බෙන්න මේ v කියන එක වැඩි වෙනකොට කේන්ද්‍ර අපසාරී බලයත් වැඩි වෙනවා. ඉතින් මේ වස්තුවට එතකොට තව දුරටත් ඒ ලක්ෂ්‍ය වටා භ්‍රමණය වෙන්න බැරි වෙනවා. ඉතින් මේ කියන කතාව කොමා ක්ලස්ටර් කියන ගැලැක්සි පොකුරටත් වළංගුයි. එතෙන්දි මේ සමීකරණයේ අනුරූප තත්ත්වයේ විදිහට f සමානයි gmm බෙදීම r වර්ගය සැලකුවත් තියරි එකේ නම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ගැලැක්සි පොකුර එකට තියෙන්නේ කොහොමද? ඉතින් මේක මෙහෙම තියෙන්න නම් මොකක් හරි අපිට නොපෙනෙන මැටර් එකකින් මෙයාව ඉවතට විසි වෙන්න නොදී අල්ලගෙන තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මෙතෙන්දි තමයි ওই ඩාර්ක් මැටර් කියන කතාව ගැන හරියටම කියවෙන්නේ. ඉතින් මේ ගැන පරීක්ෂණ කරලා හොයලා අද වෙනකොට හොයාගෙන තියෙනවා මේ ඩාර්ක් මැටර් කියන්නේ ඉර, තරු, හඳ වගේ අපි වගේම දෙයක් වුණත් එයාට කිසිම වෙලාවක ආලෝකය උරා ගන්නවත් පරාවර්තනය කරන්නවත් බෑ කියලා. එහෙනම් මොකද්ද මෙයාට පුළුවන්? මෙයාට තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් විතරයි. එයා මෙන්න මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් අපිට පේන්නේ නැති උනාට ගොඩාක් දේවල් කරනවා. මෙයාට චුම්බක ශක්තියක්වත් විද්‍යුත් ශක්තියක්වත් නැති නිසා ලේසර් තාක්ෂණයෙන්වත් එක්ස්රේ තාක්ෂණයෙන්වත් අපිට මෙයා ඉන්න තැනක් නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මෙයාට මොනවද කරන්න පුළුවන්? මෙයාට කරන්න පුළුවන් එකම එක දේ. එයාගේ ওই තියෙන ගුරුත්වාකර්ෂණ බලයෙන් වස්තු වලට බලපෑම් කරන්න. ඉතින් ඩාර්ක් මැටර් නැති වුණා නම් ගැලැක්සි මෙන්න මේ විදිහට කරකෙන්න ඕනේ. ඒත් ඇත්තටම එහෙම වෙන්නේ නැහැනේ. ගැලැක්සි කරකෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මෙතනින් අපිට ඔප්පු වෙනවා මේක අනිවාර්යයෙන්ම ඩාර්ක් මැටර් එකේ ඉෆෙක්ට් එකක් කියලා. ඉතින් අද වෙනකොට හොයාගෙන තියෙන්නේ අපේ මේ මුළු විශ්වයෙන්ම 95% විතරම තියෙන්නේ ඩාර්ක් මැටර් කියලා. ඔන්න ඔය ඉතුරු තියෙන 5% තමයි අනිත් හැම දෙයක්ම තියෙන්නේ. ඉතින් අද වෙනකොට හොයාගෙන තියෙන හැම දෙයක්ම මේ සම්පූර්ණ විශ්වයෙන්ම 5% විතරයි. එතකොට ඉතුරු 95 මොනවද? ඒ 95 හැදිලා තියෙන්නේ මෙන්න මේ දැන් කියපු ඩාර්ක් මැටර් වලිනුයි ඊළඟට ඩාර්ක් එනර්ජි වලින්. අපි ඩාර්ක් එනර්ජි කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට පස්සේ කියන්න. ඉතින් මේ තමයි අපේ ඩේලි ස්පේස් ප්ලේලිස්ට් එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයත් විශ්වය ගැන ඉගෙන ගන්න ආස කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.